දුවේ මගේ ඇඟට හරි අමාරුයි දුවේ. උදේ ඉඳන් බඩ දනවා. ලුණු කෙඳ ටිකක්වත් හදලා දීපන්කො මට. මේ මිනිස්සේ එක්ක නම් පුදුම කරදනයක් මේ තියෙන්නේ. දැන් කොහොමද මම ලුණු කෙඳ හදන්නේ? ගෙදර තියෙන බත් ටිකක් කාලා නිදා ගන්නවා අද නොදී. මට මේ රෙදි ටික හොද ගන්න තියෙනවා. හාල් ටිකක් බෙදලා වතුර උගුරක් හරි දීපන් දුවේ. මට බත් කන්න පණක් නැහැ. ඔච්චර පණ නැත්නම් මැරෙලා යනවා. එතකොට අපිටවත් නිදහසේ ඉන්න පුළුවන්. මල වදේ. මට බෑ ඔය ලිබ්බොක්කේ බැහැගෙන කෙන්ත තම්බන්න. ඔන්න ඉතින් අද අපේ කතාව ලස්සන කඳුපන්තියකින් වට වෙලා තිබුණු හුලන්දාව කියන ගමේ සිදුවුණු සත්‍ය කතාවක්. මේ ගමේ වෙල්යායක් අද්දර තිබුණු පරණ වලව් පන්නේ ගිදරක සිදුවුණු සංවේදී සිදුවීමක් ගැන තමයි මේ කතාව. රන්බණ්ඩා කියන්නේ මේ ගෙදර ඉන්න තාත්තා. එයාට දැන් හුඟක් වයසයි. එයාට හිටියේ පුතෙකුයි දුවෙකුයි විතරයි. බිරිඳ මිය ගියාට පස්සේ මේ තාත්තා හිටියේ ඒ දරුවෝ දෙන්න එක්ක තමයි. පවුලේ වැඩිමලා වුණු දුවගේ නම ලීලාවති. ලීලාවති කියන්නේ හරිම නපුර ගැහණියක්. ඇගේ කටින් පිට වෙන හැම වචනයකම තිබුණේ නයි විෂ. ලීලාවතිගේ එකම අරමුණ උනේ තාත්තා මැරෙන්න කලින් ගෙදර සින්නක් කරවම Tamanට ලියාගන්න එක ගැන තමයි. හැබැයි රන්බණ්ඩාගේ පුතා පියදාස නම් හරිම ගුණයහපත් මිනිසෙක්. එයා රෑදවල් නොබලා ගොවිතැන් වැඩ කළේ තමන්ගේ ලෙඩ වෙලා ඉන්න තාත්තවයි කම්මැලි අක්කවයි ජීවත් කරවන්න තමයි. මොකද අක්කේ මේ උදේ පාන්දරම කෑ ගහන්නේ? ඇයි තාත්තා මේ අඬන්නේ? තමුන් මහා ගන්න ඔය නාකි උණ්ඩගෙන්ම. උදේ පාන්දර ඉඳන් මගේ ඇඟේ ලේ කෝප කරනවා. තාත්තේ ඇයි මේ අසනීපයක්වත්ද? නෑ පුතේ මට කැඳ උගුරක් බොන්න ආස හිතුණා. බත් කන්න බෑ පුතේ. බඩ දෙවිල්ලයි මගේ. ඉතින් අක්කේ තාත්තා ආස දෙයක් ඉල්ලුවාම හදලා දෙන්න බැරිද? තාත්තා ගැන පොඩ්ඩක්වත් දුක නැද්ද ඔහෙට? මට ඔය ලෙඩ්ඩුන්ට සාත්තු කරලා ඇති වෙලා තියෙන්නේ. තමුන්ට ඕන නම් තමුන් මහදලා දෙනවා. මට දෑ ඕව කරන්න. පියදාස එදා තාත්තට තමන්ගේ අතින්ම කැඳ ටිකක් හදලා දුන්නා. ලීලාවතීගේ ගුණමකුකම නිසාත් කෑදරකම නිසාත් පියදාස හිටියේ හරිම කලකිරීමෙන්. මේ විදිහට කාලේ හිමින් ගත වෙලා ගියා. එක දවසක් තාත්තේ මේ ගෙවල් දොරවල් ඊට ගඩම් පිළිවෙලක් කරලා දෙන්නේ නැද්ද දැන් අපිට? තාත්තත් නිතරම දැන් ලෙඩ ගානෙම. කොයි වෙලේ නම් දෙයක් වෙන්න බැරිද? හේ නිසා කරන දෙයක් ඉක්මනට කරලා මේව පිළිවෙලක් කරලා දෙන්න. මට මේ ගෙදරයි කුඹුරු කෑල්ලයි ඕන. එච්චරයි. අක්කේ මොනවද ඔහේ මේ කියවන්නේ? පිස්සු හැදීගෙන එනවද තමුසෙට? මේ ගෙවල් දොරවල් කොහොමද තමුසේ ගන්නවා? මට මේව ඕනේ නෑ. ඕන්නෑ කිව්වට තමුන්ට ටික දවසකින් මේ ගෙදරට ගෑණියෙක් කරන් ආවහම මට තමයි මේ ගෙදරින් එළියට බහැලා යන්න වෙන්නේ. මම වෙන කොහේ කියලා යන්නද? ඒ නිසා මට ගෙදරයි කුඹුරු කෑල්ලයි සින්නක් කරේරම ලියලා ඕන. හරි බොලව්. ඔය දබරේ නවත්ත ගනිල්ලා. මම මැරෙන්න කලියෙන් මේවා පිළිවෙලක් කරලා දෙන්නම් ඉක්මනට. කොහොමත් මේව දෙන්නේ උඹලා දෙන්නට තමයි. මොකෑ මට වෙන දරු මල්ලෝ ඉන්නවයි කියලා ඈ. ලීලාවතීගේ මේ කරදරේ නිසා තාත්තා නීතිඥ මහටෙකු නිවසට කැඳවා ඕන් සිටින නිවසයි කුඹුරු කෑල්ලකුයි ඇයට සින්නක්කරේටම ලියලා දුන්නා. ඒ වගේම පියදාසටත් ගොඩ ඉඩම් කෑල්ලකුයි කුඹුරු කෑල්ලකුයි දුන්නා. කාලිය හිමින් ගෙවි ගියා. ඉඩම් ගෙවල් තාත්තගෙන් ලියාගත්තත් ලීලාවතීගෙන් කිසිම සැලකිල්ලක් තාත්තට නම් ලැබුණේ නැහැ. ලෙඩ ඇඳේ ඉන්න තාත්තව ඇයට පෙනුනේ මහ කරදරයක් විදිහටයි. ඔහොම කාලය ගත වෙද්දී දවසක් අක්කේ මම හේනට යනවා. තාත්තා අද ටිකක් අමාරුවෙන් වගේ ඉන්නේ. පපුවේ අමාරුව හැදිලා. පොඩ්ඩක් සෝදිසියෙන් ඉන්න. අමාරුවක් වුණොත් අර තෙල් බෙහෙත් ටිකක් ගාලා පපුව හොඳට අත ගන්න. මම ගිහින් එන්නම්. මට ඕවට වෙලාවක් ඇත්තේ නැහැ. පුළුවන් වුණොත් කරන්න. පියදාස ගියාට පස්සේ ලීලාවතී අල්ලපු ඉඩමේ පදිංචි වෙලා හිටපු පද්මාවතීලගේ ගෙදර ගිහින් රටේම තිබුණු ඕපදූප කියව හිටියා. ඇයට පියදාස හේනට යද්දි කියලා ගියපු දේවත් ගෙදර ලිඩ ගානේ ඉන්න තාත්තවත් මතක් වුණේ නැහැ. දුවේ අනේ මගේ පපුව රිදෙනවා දුවේ. මට ඉන්න බෑ. ඔය තෙල් බෙහෙත් ටිකක් ගාලවත් අත ගාපන් දුවේ. අනේ දුවේ උඹ කොහෙද? අනේ මගේ පපුව රිදෙනවා දුවේ. අනේ මගේ පපුව රිදෙනවා දුවේ. උඹ කොහෙද?
පපුවේ අමාරුව හැදිලා එදා හොඳටම අමාරු වුණු රන්බණ්ඩ තාත්තා කොයි තරම් නම් කෑ ගැහුවත් ඒ කිසි දෙයක් ලීලාවතීට නම් ඇහුනේ නැහැ. කිසිම පිළිසරණක් නැතුව අවසානයේදී රන්බණ්ඩ තාත්තා මිය ගියා. පියදාස එද්දි සියල්ල සිදු වී හමාර වී තිබුණා. තාත්තා නැති වුණ එක ගැන පියදාස පපුව පැලනකම් දුක්ුණත් ලීලාවතීට නම් හිතුනේ දැන් නම් මේ කරදරෙත් ඉවරයි කියලා තමයි. සියලු වැඩ කටයුතු අවසන් වෙලා දවස් කිහිපයක් ගත වුණාට පස්සේ දවසක් ඉඩම ලියපු ලෝය මහත්මයා ගෙදරට ආවා. ඔයාලගේ තාත්තගේ මරණය ගැන මට හරිම කනගාටුයි විදාස. මම දැන් බාරගත්ත විදියට මගේ රාජකාරිය ඉටු කරන්න. එදා ඉඩම් ලියලා දීපු එකට අමතරව ඔයාලගේ තාත්තා අන්තිම කැමති පත්‍රය උත් මාලවා හදව ගත්තා. මෙන්න පියදාස. ඒක ඔයාම කියවලා බලන්නකෝ. පියදාස පුතේ. අක්කගේ තිබුණු කෑදරකම නිසා මේ ගෙදර යාට ලියලා දීපු එක ගැන ඔයාගේ හිතේ අහිතක් නැහැ කියලා මම දන්නවා. ඒත් ඔයාගේ තියෙන ගුණයට මනුස්සකමට මීට වඩා දෙයක් ඔයාට දිය යුතුයි කියලා මම හිතනවා. මගේ තව පොඩි ඉඩමක් තියෙනවා පුතේ රත්නපුරේ කැලෑවට ගියපු. ඒක ඔයාලා කවුරුවත් දැනගෙන හිටියේ නෑ මේ වෙනකල්. මම ඒ ඉඩම ඔයාට ලිව්වා. සමහර විට ඔයාගේ වාසනාව ඒ ඉඩමේ පස්සයට හැංගිලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට ඔයාගේ වාසනාව උරගහලා බලන්න. තාත්තගේ අන්තිම කැමැති පත්‍රයේ තිබුණු විදිහට පියදාස මේ වෙනකොට රත්නපුරේ තිබුණු මැණික් ඉඩමක හිමිකාරයෙක් වෙලා තිබුණා. පියදාස ඒ ඉඩමට ගිහින් පතලක් බැහැලා ඔහුගේ වාසනාව උරගාලා බලුවා. තාත්තා කියපු විදිහටම පියදාසගේ වාසනාව වටිනා මැණික් විදිහට ඒ ඉඩමෙන් හමු වුණා. නොසිතු විදිහට පියදාසගේ ජීවිතය එදා ඉඳලා හොඳ අයුරින් වෙනස් වුණා. අතමිට සරු වුණා. මහගෙදර ලීලාවතීටම දීලා පියදාස විවාහයක් උත් කරගෙන රත්නපුරේට පදිංචියට ගියා. දැන් ඔහු රත්නපුරේ ඉන්න හොඳ මැණික් ව්‍යාපාරිකයෙක්. සොබහදහම හොඳ නරක අනුව ප්‍රශ්න විසඳන්නේ හරි පුදුම විදිහට. පියදාසගේ තිබුණු මනුස්සකමට අන්තිමේදී ඔහුට ලැබුණු තෑග්ග තමයි ඒ. තමන්ගේ දෙමව්පියන්ට ගෞරවයෙන් මනුස්සකමින් හිටියොත් කවදාවත් වරදින්නේ නැහැ. මේවා අපි සියලු දෙනාටම හොඳ පාඩම් නේද යාළුවනේ.